අයිබෝන් යාළුවනේ පිළිගන්නවා SL Travel Vibes YouTube නාලිකාවට. අපි අද යන්නේ කණ්ඩනම් වැව බලලා දඹුල්ල පන්සල වන්දනා කරගෙන එන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ගමනේ සුන්දර රසුන් ඔබ වෙත ගේන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි දැන් මේ යන්නේ කුරුණෑගල ඉඳන් දඹුල්ල පැත්තට. ඉතින් ගොඩක් අය මේ පාර දන්නේ ඇත්තටම 15 පාර කිව්වාම තමයි. අපිට අපේ ගමනාන්තයට කිලෝමීටර් 54ක් විතර මැප් එකේ පෙන්නනවා. මේ මැප් එකේ පෙන්වන විදිහට නම් පැයයි විනාඩි 20කින් විතර අපිට අපේ පළවෙනි ගමනාන්තය වෙන කණ්ඩනම් වැවට යන්න පුළුවන් වෙයි. ඉතින් අපි මැප් එකේ විදිහට අපේ ගමන ගිහින් යමු. අපි දැන් කුරුණෑගල ඉඳන් දඹුල්ල පැත්තට තමයි යන්නේ. ඒ යනකොට අපිට හම්බෙනවා ලස්සන ප්ලේස් එකක්. ඒක තමයි කොස් කැලේ. මැල්සිරිපුර ටවුන් එකේ ඉඳන් දඹුල්ල පැත්තට කිලෝමීටර් 4ක් වගේ යනකොට තමයි මේ කැලේ අපිට හම්බෙන්නේ. ඇත්තටම මේ පාර යන අය විඩාව නිවා ගන්න නතර කරන තැනක් තමයි මේ. ඇත්තටම ඉස්සර මැල්සිරිපුර කොස් කැලේ කිව්වාම රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා විඩාව නිවාගෙන යන්න පුළුවන් නිදහස් සුපිරිම තැනක් තමයි මේ. ඒත් ඇත්තටම මේ ප්ලේස් එකේ ඉස්සර තිබුණ ලස්සන දැන් නැති වෙලා තියෙනවා. එක රොටි කඩයක්වත් දකින්නටවත් නැහැ. අපේම වැරදි නිසා තමයි ඇත්තටම මේ වගේ සුන්දර තැන්වල තිබෙන සුන්දරත්වය විඳ ගන්නට අපිට දැන් අවස්ථාව නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වගේ සුන්දර තැන් ආරක්ෂා කරගන්න එක ඇත්තටම අපේ යුතුකමක්. හොඳටම අවුව පායලා තියෙන්නේ. ඉතින් පරිසරයත් මාරම ලස්සනයි. මේ ඉදිරියෙන් තියෙන්නේ 15 පාරේ දක්වන්න ලැබෙන ඉතා දුෂ්කර වූ අනුක්‍රමණය කිව්වොත් මං ඇත්තටම නිවැරදි. ඒ නමින් හඳුන්වනවා නම් ඇත්තටම ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඕමාරගොල්ල කන්ද. ඕමාරගොල්ල කන්ද කියන්නේ ඇත්තටම හීනෝ එන්ජිම හෙවත් ටර්බෝ එන්ජිම සහිත ලේලෑන්ඩ් බස් එකක් වුවත් ටිකක් විතර ඇඹරෙන කන්දක්. ඕමාරගොල්ල කන්දත් පාස් කරලා ඉස්සරහට යන ගමන් දැන් ඉස්සරහා හැමෝම දන්න තැනක් තියෙනවා. ගලේවල ටවුන් එකට කිලෝමීටරයක් විතර මෙහාට වෙන්න තමයි මේ තැන තියෙන්නේ. මෙතනින් යන එන බොහෝ රීදුරන් මෙතනින් බැහැලා පඳුරක් දාන්න අමතක කරන්නේ නැහැ. එහෙනම් ඉතින් අපිත් මෙතනින් බැහැලා පඳුරක් දාලම අපේ ගමන යමු. හරි, ඉතින් ඒ කන්දත් අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රවේශමෙන් තරණය කළා. මම අහලා තියෙන විදිහට දැනටත් මේ ඕමාරගොල්ල කන්දේ වාහන පෙරලීම් වැනි විවිධ අනතුරු සිද්ධ වෙනවලු. එහෙම හේතුව වෙන්නේ ඉතා බෑවුම් සහිත පල්ලම් සහ කඳු මෙම මාර්ගය ආශ්‍රිත පවතින නිසා. මේ ගලේවල ටවුන් එක මේ ප්‍රදේශයේ පාර දෙපැත්තෙම එක එක දේවල් විකුණන්න තියෙනවා. උදාහරණයක් විදිහට රටකජු, පළතුරු, එළවලු, වැව්මාළු වාගේ දේවල්. ඉතින් ඔන්න මගෙත් එක්ක යන අයට රටකජු ගන්න ඕනි වෙලා අපි රටකජු ගන්නයි හදන්නේ දැන්. අම්මට අපිට රටකජු ඕනි කියලා මෙන්න රටකජු ගත්තා. රටකජු ගත්තා රුපියල් 100යි. දැන් ඒ දෙන කන්න හදන්න.
ඉතින් අපි අපේ ගමන යන්නේ රටකජු කනවා කීරි කෑවත් ඉතින් දැන් රටකජු කෑවා කනවා උඩට තාම මේක ලියන්න බෑ ලියන්න බෑ ඒක ඉතින් යට ඉරලා ගන්න දෙන්න ඉරලා ගන්න අదే දෙක ඔන්න රටකජු අපි ගත්තා. දැන් රටකජු කන ගමන් අපි අපේ ගමන ආයමත් පටන් ගත්තා. මේ යන්නේ දඹුල්ල කුරුණෑගල පාරේ. ඉතින් ඔන්න අපි දැන් දඹුල්ල නගරයට ලං වුණා. අපි දඹුල්ල ටවුන් එකටම යන්නේ නැහැ. ටවුන් එකට කිලෝමීටර් එකක් විතර මෙහායින් උසාවිය හන්දිය තියෙනවා. එතනින් දකුණට හරවනවා. ඊට පස්සේ මේ පාරේ කෙලින්ම වැටෙන්නේ දඹුල්ල නුවර පාරට. කිලෝමීටර් එකක වගේ පොඩි දුරක් තමයි මේ පාර යන්න තියෙන්නේ. ඔන්න අපි දැන් ඒ පාරට හරවනවා. මේ පාර Google Map එකේ පෙන්වන්නේ ලින්ක් රෝඩ් කියලා. එකහරහා නුවර පාරට ආවා. දැන් මෙතනින් දකුණට හරව ගන්න ඕනි. මෙතනින් වමට හැරෙව්වොත් කෙලින්ම දඹුල්ල නගරයට යන්න පුළුවන්. ඒ වගේම දකුණට හැරෙව්වොත් නුවරට යන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහින් පේන්නේ දඹුල්ල රජ මහා විහාරය. අපි කණ්ඩලමට ගිහින් එන ගමන් දඹුල්ල පන්සලට යමු එහෙනම්. හරි එහෙනම් නුවර පාරට හරවලා මීටර් 200ක් විතර නුවර පැත්තට යනකොට ආයෙමත් වමට හරවන්න ඕනි. ඒ පාරෙන් තමයි කණ්ඩලම වැවට යන්නේ. නුවර පාරේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර තියෙනවා කණ්ඩලම වැවට මැප් එකේ පෙන්වන විදිහට. මේ පාරේ මැප් එකේ පෙන්වන විදිහට ඇත්තටම අපි යන පාර හරි වෙන්න ඕනි. හරි එහෙනම් අපි අපේ Google අකත් එක්ක අපි අපේ ගමන ගිහින් බලමු. ඔන්න අපි දැන් කණ්ඩලම වැවට ආවා. මාරම ලස්සනයි. සුපිරි ලොකේෂන් එකක් මෙතන තියෙනවා. ඔයාලටත් පේනවා ඇති මේ ඉස්සරහින් පේන්නේ පිටවාන. මේ දවස්වල වැස්ස නිසා වැව හොඳට පිරලා වාන් දානවා. ඔයාලටත් පේනවා එක. මෙතන උඩින් පාරක් තියෙනවා. ඒ පාරෙන් ත්‍රීවීල් වලට සහ බයික් වලට තමයි යන්න පුළුවන්. ලොකු වාහන වලට උඩ පාරෙන් යන්න බෑ. වතුර නම් ටිකක් වැඩි වගේ. ඒත් අපිට යන්න පුළුවන් වෙයි එහා පැත්තට. මොකද මෙතන දැන් කාර් දෙක තුනක්ම ගියා. ඒක නිසා අවුලක් නැති වෙයි කියලා හිතනවා. පහළ තියෙන පාරෙන් එහෙනම් අපි ගිහින් බලමු. ඔන්න අපි දැන් පිටවාන හරහා මෙකොට්ට ආවා.
අපි පොඩ්ඩක් මෙතන ඉඳලා යමු. අර ඈතින් පේනවා කණ්ඩලම හෝටලය. ඔයාලට පේන්නේ නැති ඇති සමහර විට. මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවද දන්න අර ඈතින් වහිනවා. මට හිතන විදිහට ඇත්තට මේ වැස්ස මේ පැත්තටත් එයි වගේ. හරි අපි බලමු. මේ කණ්ඩලම වැව පිහිටලා තියෙන්නේ කණ්ඩලම කියන ගමේ තමයි මෙම වැව පිහිටලා තියෙන්නේ. ඇත්තට මේ පුරාණ වැවක්. මෙම වැවට මීටර් උස මීටර් 21ක් සහ පළල මීටර් 1600ක් පමණ වන වේලක් තියෙනවා. ඔන්න ඉතින් කිව්වා වගේම ඒ වැස්ස මේ පැත්තටත් ආවා. සුපිරියටම වහිනවා. පොඩි වේලාවක් අපිට මෙතන ඉන්න සිද්ධ වෙනවා. ඇත්තටම කණ්ඩලම් වැව ගැන පොඩි විස්තරයක් ඇත්තටම ඔයගොල්ලන්ට කරන්නම්. ඒ වගේම මෙම ජලාශයේ උපරිම දිග කිලෝමීටර් 4.8ක් වෙනවලු. ඒ වගේම පළල කිලෝමීටර් 2.3ක් වෙනවලු. ඒ වගේම වර්ග කිලෝමීටර් 102 පමණ ප්‍රදේශයක මෙමව පැතිරිලා තියෙනවා කියලා තමයි ඇත්තටම දැනගන්න හම්බුනේ. ඒ වගේම මෙම ජලාශයේ සමස්ත ජලධාරිතාවය ඝනමීටර් ලක්ෂ 333ක් පමණ වෙනවලු. ඉතින් මෙම ජලාශයෙන් එක් රැස් කරගන්න ජලය කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරනවා කියලා තමයි අපිට ඇත්තටම දැනගන්න ලැබුණේ. ජලාශය අවට සුන්දර වටපිටාව සහ වසර පුරාම ජලය රැඳී තිබීම හේතුවෙන් කණ්ඩලම ජලාශය වත්මන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක කලාපයක් ලෙස හඳුනාගෙන තියෙනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඉතින් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්න දවසක ඇවිත් යන්න අමතක කරන්න එපා ඔයාලත්. මොකද ඒ ජීවිතයේ අමතක නොවන ලස්සන මතක සටහනක් වෙයි කියලා. ඔන්න දැන් වැස්ස පායලා විනාඩි 5ක් පමණ තමයි මෙම වැස්සේ. ඒ වුණාට ඒ වැස්ස තදටම වැස්සා. හරි එහෙනම් අපි වැව් බැම්ම දිගේ ඉස්සරහට ගිහින් බලමු. අපි වැව් බැම්මේ කෙරවලටම ආවා දැන්. මේ පැත්තේ නම් බලන්න කියලා විශේෂ දෙයක් නෑ ඇත්තටම. ඒ වගේම දැන් අපිට හොඳටම බඩගිනි. අපි මේ පැත්තේ හැම කෑම කන්න කඩයක් හෙව්වා. ඒත් කඩයක් නම් තිබුණේ නෑ. ඒක නිසා අපි ආයෙමත් දඹුල්ල පැත්තට යන්න තමයි හදන්නේ. ඉතින් අපි කෑම කාලම දඹුලු විහාරයට යන ගමන පටන් ගමු එහෙනම්. එහෙනම් හැමෝටම ජය වේවා. අපේ ගමන පටන් ගත්තේ දැන් දඹුල්ල ලෙන් විහාරය තමයි දැන් ඇත්තටම අපි බලන්න යන්නේ.
විහාරස්ථානයට ඇතුළු වන විට ඔබට විශාල රන් බුදු පිළිමයක් දැකගන්න පුළුවන් වෙනවා. නිල්හසත් සමග දිස්සෙන මෙම බුදු පිළිමයේ අතිවිශිෂ්ට නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම ඔබ විහාරස්ථානයට ඇතුළු වන විට ගල් පඩි පෙළවල් දෙකක් පිහිටලා තියෙනවා. එකක් මේ රන් පිළිමය වහන්සේ වෙත ගමන් කරන අතර අනික් මාර්ගය ගල් ගුහාව වෙත ගමන් කරන මාර්ගය වෙනවා. පළමුව අපි බුදුන් වහන්සේ වැඳ පුදාගෙන දෙවනුව ගල් ගුහාව වෙත ගමන් කිරීම තමයි කළ යුතු වන්නේ. ඇත්තටම මමත් අවුරුදු ගානකින් තමයි දඹුල්ලට ආවේ. ඉස්සර මෙහෙම තිබුණේ නෑ. දැන් ප්‍රසංස්කරණය කරලා තියෙන්නේ දඹුලු ගලට යන මාර්ගය. ගලට යන මාර්ගය දෙපස මල් අච්චාරු අයිස්ක්‍රීම් සෙල්ලම්බඩු වැනි විවිධාකාරයේ පුංචි පුංචි කඩ දැක් ගන්න පුළුවන්. ගල වෙත ගමන් කරන විට ඔයාලට ඉතාමත් සෝදිසියෙන් ඉන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ බහුල වශයෙන් රිලා රංචු ඉන්නවා. ඒක නිසා කිසිම ආහාරයක් හෝ මල් පිටතට ගන්න එපා. මේවා දුටුවහොත් ඔවුන් නිසකවම පැමිණෙනවා. මෙම සතුන්ගේ හැසිරීම් සතුරින් භුක්ති විඳින්න ඔබ ඔවුන්ට කිසිදු අනුතරක් නොකරන්නේ නම් ඔවුන්ද ඔබට කිසිදු අනුතරක් නොකරනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ කෑමට යමක් පමණයි. හැබැයි මේ රිලවුන්ට කෑම දෙන්න යන්න එපා. මොකද මේ ප්‍රදේශයේ අධික රිලවුන් ගැවසෙන මේ ඔගොල්ලොන්ට කෑම දීලා බේරෙන්න නම් හම්බෙන එකක් නෑ ඇත්තටම. ගල මුදුන්ටම ආවා අපි. අවට පරිසරය හරිම ලස්සනට දැක් ගන්න පුළුවන්. මාරම ලස්සනයි. ඈතින් අපිට සීගිරියක් දැක් ගන්න පුළුවන්. ඉතින් අපි ලෙන් විහාර පරිශ්‍රය ඇතුළට ගිහින් බලමු.
මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි මෙතනට එනකොට සංවර ඇඳුමක් ඇඳගෙන එන්න. නැත්නම් මෙම ලෙන් වලට ඇතුල් වෙන්න දෙන්න. මෙතන ආරක්ෂකංශ ඉන්නවා. ඒගොල්ලෝ එතනින් ඕගොල්ලොන්ට නුසුදුසු ඇඳුමක් ඇඳගෙන ආවොත් සරමක් රෙද්දක් හෝ සෝල් එකක් වැනි දෙයක් ලබා දෙනවා. ඒ ඇඳගෙන තමයි ලෙන් විහාර වලට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලොන්ට. අද විශාල වශයෙන් විදේශීය සංචාරකින් ඇවිත් ඉන්නවා. ඇත්තටම දැක් ගන්න පුළුවන් වුණා අපිට. ඒ පැමිණලා හිටපු හැමෝම වාගේ මම අර කිව්වා වගේ අතනින් ලබා දුන ඇඳුමක් ඇඳගෙන තමයි ඒගොල්ලෝ මෙම ලෙන් විහාර පරිසරයට ඇතුල් වෙලා හිටියේ. ඇත්තනම් බෞද්ධයන්ට ඉතා වැදගත් විහාරයක් වන රන් විහාරය ලෙස හඳුන්වනවා මෙම දඹුල් ලෙන් විහාරය. දඹුල්ල ප්‍රදේශයේ ඇත්තටම මේ පිහිටලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන්ටමත්. මෙම ලෙන් විහාරය 1991 දී ලෝක උරුමයක් කරලා තියෙනවා ඇත්තටම. ඇත්තනම් මම මේ ලෙන් විහාර ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතන ලෙන් විහාර 5ක් තියෙනවා. එම ලෙන් විහාර 5 සිතුවම් හා බුද්ධ ප්‍රතිමා 150කට පමණ ආසන්න ප්‍රමාණයක් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මෙය ශ්‍රී ලංකාවේ පැවති අද්විතීය චිත්‍ර කලාවක් මෙම ලෙන් විහාර තුල පිහිටලා තියෙන චිත්‍ර සිතුවම් වලින් අපිට පිළිබිඹු වෙනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකික වශයෙන් මෙම ස්ථානය නැරඹිය යුතුම ස්ථානයක් කියලා මම ඇත්තටම හිතනවා. ඒ වගේම පුරාණ කාලයේ බෞද්ධ ආගමික ක්‍රියාකාරම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් දඹුලු ලෙන් විහාරය මගින් සොයාගත හැකි වෙනවා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ සිට දඹුලු ලෙන් විහාරය වන්දනීය ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ දැනට. වලගම්බා රජතුමා අනුරාධපුර රාජධානිය නිරපා හැරීමෙන් පසු මෙහි ආභාව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. වලගම්බ රජතුමා දඹදෙනියේ ඔහු සිංහාරූඪ වූ පසු මෙම ගල් ගුහා ඇතුළත මේ ආකාරයට සිතුවම් නිර්මාණය කරලා තේජාන්විත පන්සලක් බවට මෙම ලෙන් විහාරය පත් කරලා තියෙනවා කියලා තමයි ඉතිහාස සඳහන් වෙන්නේ. ඒ වගේම පසු කාලීනව රාජ්‍යත්වයට පත් වූ රජවරුද මෙම ගුහා තුල තවත් සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු විසින් මෙම සිතුවම් හා ප්‍රතිමා ප්‍රතිස්ථාපනය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඉන්පසු ඔහු විසින් මෙම ස්ථානය රන්ගිරි විහාරය යනුවෙන් නම් කරලා තියෙනවා තමයි පරණ පුරාණ සෙල්ලිපි වල පවා සඳහන් වෙලා ඇත්තේ.
ඇත්තටම මම කිව්ව වගේ විශාල වඳුරු රංචු මේ පැත්තේ ඉන්නවා. ප්‍රවේශමෙන් තමන්ගේ ගමන ගිහින් එන්න. එම සත්තුන්ට කරදර කරන්න යන්න එපා, කෑම දෙන්න එපා. එහෙම වුණොත් විශාල කරදර වලට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයි. හරි, ඉතින් අපි දඹුලු විහාරය වන්දනා කරගත්තා. ඉතින් අපි දැන් ආයෙත් පල්ලම් බහින ගමන් ඉතින් අපිට අයිස්ක්‍රීම් එකක් කන්න හිතුණා මහන්සියත් එක්ක. අයිස්ක්‍රීම් එක කන ගමන් අපි අපේ ගමන අවසන් කරමු එහෙනම්. ඉතින් එහෙනම් අපේ ගමනේ අවසානට අපි ළඟා වුණා. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම හැමෝගෙම ඉල්ලනවා. අත්‍තරම එහෙනම් හැමෝටම ජය.